හායි ඉතින් ආදරෙන් පිළිගන්නවා ප්‍රොජෙක්ට් විත් රූ එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝමම. ඉතින් අද ඔන්න මම අරගෙන ආවා අපේ මූලික ස්ටිච් වර්ග සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක. ඒ කියන්නේ අන්තිම වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා සිංගල් ක්‍රොචෙට් එක. එතකොට දෙවෙනි වීඩියෝ එකෙන් ඩබල් ක්‍රොචෙට් එක සහ තුන්වෙනි වීඩියෝ එකෙන් හාෆ් ඩබල් ක්‍රොචෙට් එක. එතකොට අපිට අද කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ට්‍රිපල් ක්‍රොචෙට් එක. එතකොට ට්‍රිපල් ක්‍රොචෙට් එක කතා කරද්දී අපිට ඒත් එක්කම මම බලාපොරොත්තු වෙනවා දැනට කරගෙන ආපු ස්ටිච් වර්ග ඔක්කොම කම්පෙයාර් කරලා ඒවයි සයිසස් කොහොමද වෙනස් වෙන්නේ ඒ වගේ විස්තර ටිකකුත් කතා කරන්න. මේකේ සිම්බල් එක මොකක්ද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. එතකොට අපේ ප්‍රධාන ස්ටිච් වර්ග 4 මේ වීඩියෝ එකෙන් ඉවර වෙනවා. එතකොට අපිට ඉස්සරහට කරගෙන යනකොට මේ ස්ටිච් වර්ග 4 භාවිතා කරලා කරන නිර්මාණ කරගෙන යන්න පුළුවන්. ට්‍රිපල් ක්‍රොචෙට් එක ගොතන්නේ කොහොමද කියලා බලමු. අපි දැන් කලින් වීඩියෝ වල දිගටම චේන් එක ගොතන හැටි කියලා දුන්නු නිසා ආයෙම කියලා දෙන්නේ නැහැ. මම චේන් එකේ ඉඳලම පටන් ගන්නම්. ට්‍රිපල් ක්‍රොචෙට් එක ගොතන්නේ කොහොමද කියලා. අපි හාෆ් ඩබල් ක්‍රොචෙට් එකේදී ඩබල් ක්‍රොචෙට් එකේදී දෙකේම පළවෙනි පිරුම පිරෙව්වේ පළවෙනි චේන් දෙක අතෑරලා තුන්වෙනි චේන් එකට. ඒ කියන්නේ 1 2 මේ චේන් දෙක අතෑරලා තුන්වෙනි එකට. ට්‍රිපල් ක්‍රොචෙට් එකේදී අපි පළවෙනි ස්ටිච් තුනම අතාරිනවා. ඒ කියන්නේ මේ චේන් පුරුක් තුනම අතෑරලා හතරවෙනි එකට තමයි ට්‍රිපල් ක්‍රොචෙට් එක ගොතන්නේ. මොකද කලින් ගොතපු ස්ටිච් දෙකටම වඩා ට්‍රිපල් ක්‍රොචෙට් එක උසින් වැඩි. ට්‍රිපල් ක්‍රොචෙට් එක ගොතද්දී අපි නූල මේ විදියට 1යි 2යි දෙපාරක් පටලවන්න ඕන. කලින් අපි එකපාරයිනේ පැටලුවේ. මේකෙදි දෙපාරක් මේ විදියට නූල පටලවලා තුන්වෙනි ස්ටිච් එකට තමයි දාලා මෙහෙම නූල ගන්න. එතකොට අපිට ලූප් 4ක් එනවා හුක් එකට. මේ ලූප් 4න් අපි දෙකින් දෙකට තමයි පන්නන්නේ. පළවෙනි ලූප් දෙක පන්නනවා. ඊළඟට ඊළඟ දෙක. ඊළඟට ඊළඟ දෙක. මේ විදියට තමයි ට්‍රිපල් ක්‍රොචෙට් එක එන්නේ. ආයෙම බලා ගන්න. මේ විදියට නූල දෙපාරක් පටලවනවා. චේන් එක මෙහෙම ඇතුලෙන් අරගෙන පළවෙනි ලූප් දෙක දෙවෙනි ලූප් දෙක තුන්වෙනි ලූප් දෙක. කලින් ස්ටිච් ගොතලා අත හුරු වුණාට පස්සේ මේක ගොතන්න ඉච්චර අමාරු වෙන්නේ නැහැ ඔයාලට. try කරලා බලන්න. මේ විදිහට තමයි අපි ට්‍රිපල් ක්‍රොචෙට් එක ගොතන්නේ. ට්‍රිපල් ක්‍රොචෙට් එක අනිත් ස්ටිච් දෙකටම වඩා උසින් වැඩි. ස්ටිච් දෙකටම නෙවෙයි ස්ටිච් තුනටම වඩා. මොකද සිංගල් ක්‍රොචෙට් එකක් තියෙනවානේ. සිංගල් ක්‍රොචෙට් එක තමයි උසින් අඩුම එක. අපිට ට්‍රිපල් ක්‍රොචෙට් එක ගොඩක් වෙලාවට ඕන වෙනවා ඇඳුම් වල සමහර තැන්වල හැඩ ගන්න. ඒ වගේම අපිට ග්‍රැනි ස්ක්වෙයාර් ගොතන්න පුළුවන්. මම ඒක ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් කොහොමද ගොතන්නේ කියලා. ඒ වගේ වෙලාවට සමහර තැන්වල හැඩය ගන්න අපි උස වැඩි කරන්න උස අඩු කරන්න මේ ට්‍රිපල් ක්‍රොචෙට් එක භාවිතා කරනවා. අපි කලින් වීඩියෝ 3ෙදිම දෙවනි පේරිය ගොතන්නේ කොහොමද කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ එකේත් අපි බලමු ඊළඟ පේරියක් ගොතනවා නම් කොහොමද මේ පළවෙනි පේරියෙන් පස්සේ ඊළඟ පේරියට යනකොට පටන් ගන්න කියලා. මේකෙදි අපි චේන් ගොතන්න ඕනේ 4ක්. මොකද ට්‍රිපල් ක්‍රොචෙට් එක උස වැඩි නිසා චේන් 4ක උස එනවා ට්‍රිපල් ක්‍රොචෙට් එකට. ආය අනිත් පැත්තට හරවලා දෙපාරක් පටලවලා මේ විදිහට තමයි ට්‍රිපල් ක්‍රොචෙට් එක ගොතන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ ගොතපු මූලික ස්ටිච් වර්ග 4
උස වෙනස කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඒවයේ උස වෙනස තියෙන්නේ. ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව බලන්න එන්නම්. එතකල් සුබ දවසක් හැමෝටම.